හලෝ යාළුවනේ අනේ හසෝ කියලා ඔන්න අදත් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අදත් ඔයාලට පෙන්වන්න හදන්නේ කුසිකර්මාන්ත වැඩ තමයි. මේ දවස්වල ඔන්න ගොයම් පැල හිටවන්න ගොයම් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. පිනිල් හවුස් වල වගා කරලා තමයි පැල අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මැෂින් වලින් තමයි පැල හිටවන්නේ. ඔන්න එහෙනම් අද ගොයම් පැල හිටවන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම වීඩියෝ එක එකතු වෙලා ඉන්න කට්ටියම වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඔයාලගේ තියෙන අදහස් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. SL ලංගා YouTube channel එක subscribe කරලා තියාගන්න කියන ගමන් එක්ක අපි යමු එහෙනම් වීඩියෝ එකට. අනේ අලුවනේ අපි ওই විදියට තමයි අද බඩු ටික පටවගෙන තියෙන්නේ. ඔන්නේ අලුවනේ ගොයම් පැල හිටවන්න අද වේලසෙනින්ම බඩු ටික ගෙනත් දානවා කට්ටිය. අද ගොයම් පැල ටික නියරවල් උඩින් තියන්න තමයි අද ලෑස්තිලා ඉන්නේ. කොරියාවේ කුසිකර්මාන්තය සඳහා කොරියාවට එනවා නම් ඔයාලා අනිවාර්යෙන්ම දැනුවත් විය යුතු කරුණු ගැන මම කලින් වීඩියෝ එකෙත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියනවා කොරියාවට කුසිකර්මාන්ත කටයුතු වලට එනකොට ඔයාලා අනිවාර්යෙන්ම කුසිකර්මාන්ත කටයුතු වලට වැඩ කරන්න ඔබින ඇඳුම් අරගෙන එන්න කියලා තමයි විශේෂයෙන්ම කියන්නේ. මොකද මෙහි ඇවිල්ලා ඇඳුම් ගන්න තරම් වෙලාවක් නැති වෙනවා. ආපු හැටියේ ඔයාලට කඩයක් හොයාගන්න, සුපර් මාකට් එකක් හොයාගන්න සල්ලි අතේ නැති නිසා මාසකට දෙකකට අඳින්න බොටමුයි අද්දිකට ෂර්ටුයි අනිවාර්යෙන්ම අරගෙන එන්න. ඒක විශේෂයෙන් මතක් කරනවා. ඒ මොනෝතින් අවුවේ පිච්චි තමයි වැඩ කරන්න වෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ මම ඔයාලට කලින් පැහැදිලි කර විදියට කුසිකර්මාන්ත කටයුතු පිනිල් හවුස් ඇතුලේ වගා කරන වගා බිමක් ගැන තමයි මම කලින් ඔයාලට පෙන්නුවේ. ඒකේ ගොඩක් චීන විදේශ ශ්‍රමිකයෝ තමයි ඒකේ වැඩ කරන්න යාළුවනේ. මම චීන ජාතිකයෝ එක්ක පොඩ්ඩක් කතා කරලා බැලුවා. එයාලටත් ඒකේ ඊබෙක් ඕෂිප් මානමත් තමයි පඩිය හම්බ වෙනවයි කියලා කිව්වේ. ඒකේ වැඩ ඉච්චර අමාරු නැහැ. හැබැයි 6:30 වෙනකොට වැඩට යන්න වෙනවා. මොකද උදේ පාන්දරම ඇවිල්ලා පැල හිටවනකොට 7ට පැල හිටවන්න එනවා නම් 6 වෙනකොටවත් පැල ටික ගෙනල්ලා නියරවල් වලින් බා ගන්න ඕනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම 6 වෙනකොටවත් සාමාන්‍යයෙන් අඩුම තරමේ වැඩට යන්න ඕනේ. ඒ කම්පැනි නම් හවස 6 වෙනකන් තමයි වැඩ කරන්න වෙන්නේ. උදේ 6 හවස 6 වෙනකන් එහෙම තමයි වැඩ කරන්න වෙන්නේ. පාර්ට් ටයිම් වශයෙන් ඔයාලට ගියොතින් 6:00 විතර වෙනකම්වත් අඩුම ගානේ වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔන්න යාළුවේ අලුස්සිය තමයි වැඩ කරන්නේ. අපිට තියෙන්නේ පොඩි හෙල්ප් එකක් දෙන්න තමයි. මේ පැල හිටවද්දි නම් එච්චර අමාරුවක් නෑ වැඩ කරන්න. පැල හිටවද්දි ඔය පැල අපිට දෙන්න තමයි තියෙන්නේ. ඔන්න යාළුවනේ වෙලාවට කෑම නම් කන්න යනවා කට්ටියම උදේ ආහාරය සඳහා. 사랑해요 랑가야 TV. 왜 해줘야 돼? 아이보원 이게 뭐야? 사랑해요. 아니다 안녕하세요구나. 그지? 네. 아이보원 아이보원이 안녕하세요. 네. 사랑해요. 아들이 아들이 어? 아들이 아들이? 야, 너무 어려워. 어려워요. 야, 커보고. 아들이 랑가야 TV. 맞아? 네. ඔන්න ආකාරයට යාළුවනේ පැල ට්‍රැක්ටරයට පටවගෙන ගිහිල්ලා තමයි පාන්න තියෙන්නේ.
앉아. 너무 많이 먹으면 이해가 안 가요. 이해가 안 돼요. ඔන්න යාළුවනේ දවල් ආහාරය ගත්තේ අපි ඔන්න ඔය විදියට තමයි. කොරියාවේ පාර්ට් ටයිම් එකක් හරි අඩු ශ්‍රමිකයන් යොදාගෙන කරන පාර්ට් ටයිම් ජොබ් වල අනිවාර්යයෙන්ම මේ විදියට කෑම් බීම හොඳට හම්බ වෙනවා යාළුවනේ. සාමාන්‍යයෙන් විශාල ශ්‍රමිකයන් ප්‍රමාණයක් යොදාගෙන කරන පාර්ට් ටයිම් වල කෑම් බීම හම්බ වෙන්නේ නැහැ. අපි ඒවා අපේ සල්ලි වලින් අරගෙන ඉන්න ඕනේ. වගා බීම් ගැන කතා කරොත් විශේෂයෙන් ලොකු අවධානයක් යොමු කරලා තියෙන්නේ සුදුලුණු වගාවට. දකින හැම තැනකම යාළුවනේ සුදුලුණු වගාබිම් තමයි තියෙන්නේ. ඒ නිසා ශ්‍රමිකයන් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා සුදුලුණු වගාබිම් වල වැඩ කරන්න. මේ වෙනකොට සමහර ජනශූන්‍ය පළාත්වල වැඩ කරගන්න ශ්‍රමිකයන් නැහැ කියලා කොරියන් ජාතික උද්ඝෝෂණය පවා කරනවා මේ වෙනකොට. ඒක නිසා අනිවාර්යයෙන්ම E8 හරහා ලංකාවෙන් නැතුනොත් වෙන රටකින් හරි ගන්නවා. ඉතින් මාසයේ 8 වෙනි මාසෙ වෙනකොට ශ්‍රමිකයන් අනිවාර්යෙන් එනවා කොරියාවට. අනිවාර්යෙන්ම ගන්නත් ඕනේ, නැත්නම් වැඩ කටයුතු කරගන්න අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒක නිසා රජයෙන් අනිවාර්යෙන්ම 6 වෙනි මාසයේ 3 වෙනිදා ජනාධිපති කෙනෙකුත් පත් වෙනවා. කොරියාවේ ආර්ථිකය දැන් එන්නෙන්නම සුබදායි අතට හැරිමින් පවතිනවා. ඒකත් කියන ගමන්ම යමු අපි වීඩියෝ එකට. දැන් කාපු ඇටියේ වැඩ පටන් ගත්තා. මම නම් පොඩි ඔයාලා වෙනුවෙන් පොඩ්ඩක් කතා කරන්න ආවේ. යමු අපි වීඩියෝ එකට. දිගට වීඩියෝ එක යාළුවනේ එකතු වෙලා ඉන්න. ඔන්න යාළුවනේ ගොඩ ප්‍රමාණයක් ගොයම් පැල කරලා තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සනට එක රේඛාවකට ගොයම් පැල කරන ආකාරය. කොහොම තමයි ඊටමත් මහ ගොඩක් පැල එක පාට හිටවන්නේ නැහැ. මොකද පැල 5කට 6කට වඩා වැඩි ප්‍රමාණයක් හිටවන්නේ නැහැ. එතකොට හොඳ අස්වැන්නක් ලබා ගන්න බැරි වෙනවා. මේ වගේ වැඩකට සෙට් වුණාට පස්සේ මහ වැඩක් නැහැ කරන්න. මැෂින් එකට ගොයම් පැල දීලා ඒකේ තියෙන අර කේස් එක අඩු කරගන්න තමයි තියෙන්නේ. යාළුවනේ ওই විදියට තමයි අද දවසේ වැඩ ටික කරගෙන යන්නේ. මේ වගේ පාර්ට් ටයිම් ජොබ් එකක් හරි ඔයාලට කුචි කර්මාන්ත රැකියාවක් හරි කරන්න සෙට් වුණොත් වැඩි අමාරුවක් නැහැ. මහන්සියක් නැහැ. කලබලයක් නැතුව වැඩ ටික කරගන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ මේ විදිය ගොයම් පැල හිටවන ඒවා හැමදාම නැහැ. 5 වෙනි මාසයේ අන්තිම හරිය තමයි ගොයම් පැල හිටවන්නේ. 6 වෙනි මාස වෙනකොට ගොයම් පැල හිටවලා ඉවරයි. ඊට පස්සේ 6 වෙනි මාසයේ ඉඳන් තමයි යාළුවනේ පළදාව නෙලා ගැනීමේ කටයුතු වල නිරත වෙන්නේ. මොකද අවුරුද්ද පුරාවටම මොනවම හරි දෙයක් පැල කරනවා කොරියාවේ. ඒ වගේම තමයි අවුරුද්ද පුරාම අස්වැන්න නෙලා ගන්නවා. ඒක නිසා කවදාවත් කුෂිකර්මාන්ත රැකියාව නම් අඩු වෙන්නේ නැහැ. දේශී කියලා හිතන්න එපා. හැමදේම කොරියාව වීඩියෝස් වලට ඒ කියන්නේ ෆොටෝස් වලට ලස්සන වුණාට එහෙම කිසිම ලස්සනත්වයක් පේන්නේ නැහැ වැඩ දැක්කට පස්සේ. අවුවේ නම් අවුවේ, සීතල කාලේ නම් සීතල කාලේ එහෙම තමයි වැඩ කරන්න තියෙන්නේ. හැම ලස්සන තැනකම අපිට වැඩ කරන්නත් නැහැ. ඒක නිසා ලස්සනට මල් පිපිච්ච තැන්වල ගස් යට එහෙම වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. මෙහි කෂ්ට කවුවේ ඒ විදිහට තමයි වැඩ කරන්න වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මේ ගැනත් ඔයාලා අවධානය යොමු කරලා එන්න. ගොඩක් දෙනාට වැරදෙන තැනක් තමයි එතන. හිතන් එන්න රැකියාව නෙවෙයි හම්බ වෙන්නේ. අමහර අය කමෙන්ට් දාලා තිබුණා අතේ ඔපරේෂන් එකක් කරලා කකුලේ බයිසිකලෙන් වැටිලා කකුලේ ඔපරේෂන් එකක් කරලා අයියේ එහෙම එන්න අවුලක් වෙයිද කියලා. මෙහෙමයි ඔයාලා උපරිම පරිස්සම් වෙන්න. තේරුණායි? අතක් පයත් කකුලක් කැඩිච්ච එක්කෙනෙක්ට වැඩ කරන්න ටිකක් අමාරුයි. විශේෂයෙන්ම දීවර වැඩ එන්න එපා. ඒ වගේ අය මාරුකම් තියන අයට වැඩ කරන්න අමාරුයි. මොකද බෝට්ටුවේ ගොඩක් පැද්දෙනවා. හුලං කාලේ කියලා නැහැ. අපිට අමාරුවට ගෙදර නතර වෙන්න බෑ. ඒක නිසා අමාරුවටත් මුහුදු යන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් ඒ වගේ අය දීවර දාන්න එපා. නිෂ්පාදන අංශෙන්
නිෂ්පාදන අංශෙන් දාන්න. දීවර නම් කොටින්ම දාන්න එපා. මොකද දීවර කියන්නේ ලේසි තැනක් නෙවෙයි. මහන්සියට පොඩ්ඩක්ක් නිකන් ඉන්න පුළුවන් තැනක් නෙවෙයි. කොච්චර මහන්සි වුණත් අනිවාර්යෙන්ම හැම කෙනෙක්ම වැඩ කරන්න ඕනේ. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් මේ ගැන අවධානය යොමු කරන්න. මොකද මේ ඊයේ පෙරේදා දීවරංශෙන් යාළුවෙක් ඇවිල්ලා තිබුණා. කන්නාඩි දාන යාළුවෙක් තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් ඒ යාළුවට සයන්නිම් ටිකක් වයින්වලු. මොකද කන්නාඩි දාගෙන වැඩ කරන්න පුළුවන්ද දීවර? එතකොට අර කරිච්ච බැඳෙනවා කන්නාඩි දෙකේ. ටික වෙලාවක් යනකොට පේන්නේ නැති වෙනවා. එහෙම කන්නාඩි දාගෙන වැඩ කරන්න පුළුවන්ද කියලා සයන්නිම් ගොඩක් කෑ ගහනවායි කියලා කිව්වා. මොනවා හරි ඒ වගේ දෙයක් තියෙයි නම් ඔයාලට අනිවාර්යෙන්ම නිෂ්පාදන රැකියා අංශය තෝරගන්න. මොකද දීවර තෝරගන්න එපා. කකුලක් අමාරු අය, අතක් පයක් අමාරු අය දීවර රැකියාව තෝරගන්න එපා. ගොඩක් අමාරු යාළුවනේ කොරියාවේ දීවර රැකියාව කියන්නේ. අපි රැකියාවක් තෝරගද්දී සාමාන්‍යයෙන් අපිට පුළුවන් කියලා හිතෙන රැකියාවක් තෝරගෙන එන්න නැතුව මෙහි ඇවිල්ලා පයින්න බලාගෙනවත් මෙහි ඇවිල්ලා රැකියාව මාරු කරන්න බලාගෙනවත් රැකියාව තෝරගෙන කොරියාවට එන්න එපා. ඒක විශේෂයෙන් කියන්න ඕනේ යාළුවනේ. මෙහි ඇවිල්ලා දිගටම කරන්න පුළුවන් රැකියා අංශයක් තෝරගෙන එන්න. එතකොට ඔයාලත් ගොඩ ඊළඟ අවුරුද්දෙන් ලංකාවෙන් කොරියාවට එන්න අයත් ගොඩ. වෙන රටවල් වල විදිය මම දන්නේ නැහැ. මං කොරියාවේ ඉන්න නිසා ඔයාලා මේ විදියට දැනුවත් කරන්නේ. කොරියාවට ආපු කොල්ලෙක්ගේ හීන බොඳ වෙලා නැහැ සාමාන්‍යයෙන්. ඒක නිසා කොරියාවට ආවතින් කොල්ලෙක්ගේ හීන හැබෑ කරගන්න පුළුවන් එකම රට මම දන්න විදියට කොරියාව තමයි. මොකද මං කොරියාවට ගොඩක් ආදරේ. ඔයාත් කොරියාවට එන්න try කරන්න උපරිමයෙන්ම කොහොම හරි ක්‍රමයකට කොරියාවට එන්න try කරන්න. ආවට පස්සේ ඔයාට සිටුේෂන් එක තේරෙයි කොහොමද යන්නේ කොහොමද කින්ද මන්ද වෙන්නේ කියලා. මේ තියෙන යාළුවනේ වගා බිම් වලට බෙහෙත් ගන්න මැෂින් එකක් තමයි. මේ තියෙන බෙහෙත් පැකට් යාළුවනේ මේකට ගහලා ටැක්ටරේට හයි කරාට පස්සේ මේ මැෂින් එක කැරගෙන යුත්තේ දැම්මට පස්සේ ඕන අක්කර ගානකට මේ මැෂින් එකෙන් පෝර ගහන්න පුළුවන්. ලංකාවේ අතින් පෝර ගහනවට වඩා මේ මැෂින් එකෙන් දැම්මට පස්සේ ඉක්මන් වැඩ. මේ තියෙන යාළුවනේ පෝර මෙන්න මේවා තමයි කල පාත්ති වලට දාන පෝර. මේවා මේ තියෙන්නේ පෝර කැඩිලා තියෙන්නේ දැන්. මේ තියෙන යාළුවනේ ලූණු වගා බිමක් තමයි. ගොඩක් ලොකුවට ලූණු බහැලා තියෙනවා. හොඳ සාරවත්ව ලූණු ඇවිල්ලා තියෙනවා. ඔන්න යාළුවනේ ඔය මල් පිවිච්චා ඔය විදිය තමයි. තව ටික කාලයක් ගියාම කන්න බැහැලු ඒවා. ආච්චි උගුලනවා. අවසාන වශයෙන් ඔයාලට පැහැදිලි කරන්න මෙන්න මෙතන තමයි පැලවග සකස් කරන්නේ. නොයි තියෙන යාළුවනේ මේ හවුස් එක ඇතුලේ තමයි පිනින් හවුස් එක මේක ඇතුලේ තමයි වගාව සකස් කරන්නේ. මේ පැල මෙතන මැෂින් එකකින් පැල ටික ගොයම් පැල මෙතන පැල කරලා තමයි ගොයම් පැල හිටවන අයට බෙදා හරින්නේ. ඒ වගේ කම්පැනියක් තමයි යාළුවනේ මේක. මේ වගේ පින් හවුස් ගොඩක් තියෙනවා යාළුවනේ. ඔන්න එහෙනම් යාළුවනේ අද යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අද වැඩ ටික ඔන්න ඔය විදිහට තමයි සිද්ධ වුනේ. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා හැමෝටම. කොරියාවට එන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. බලාපොරොත්තු හැම දෙයක්ම සාර්ථකව ඉෂ්ට කරගන්න පුළුවන් එන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජයෙන් ජයම වේවා. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්නම්. අනිවාර්යෙන්ම මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. හැමෝටම බුදු සරණයි. ජය වේවා.